ඉතින් ළමයි ඔන්න අද මම ඇවිල්ලා ඉන්නේ මිරිජ්ජවිල හම්බන්තොට උද්භිද උද්‍යානයට. මේකට එන්න වෙන්නේ පිවිසුම් මාර්ග දෙකක් තියෙනවා. කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයට මුහුණලා තියෙන පිවිසුම් මාර්ගය සහ අනෙක් එක තියෙන්නේ සූරියවැව හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ පැරගම පාරට මුහුණලා. ඉතින් අපි මේ ඉන්නේ සූරියවැව පිවිසුම් මාර්ගයේ. මේ මූලාරම්භය ගැන කියනවා නම් 2006 ජූලි 26 තමයි මෙහි ඉදිකිරීම් කටයුතු කරලා තියෙන්නේ. එතකොට ඒ දවස්වලදී මේක මහා ඝන කැලයක් බවට තමයි පත් වෙලා තිබිලා තියෙන්නේ. ඉතින් කොහොම හරි 2013 නොවැම්බර් 14 වෙනිදා තමයි ලංකාවේ ප්‍රථම වියලි කලාපීය උද්භිද උද්‍යානයක් ලෙස මේක ජනතා අයිතියට පත් කරලා තියෙන්නේ. ඉතින් සමහර මම්මාවත්වල නම් ඒ තියෙන ගස් වලින් තමයි හඳුන්වලා තියෙන්නේ. උදාහරණයක් විදිහට මලිත්තන් මාවත, එතකොට විලව මාවත එහෙම නම් කරලා තියෙනවා. කියන්න ඕනේ ප්‍රධාන කාරණයක් තමයි මෙහි අක්කර 300ක් පමණ විශාලයි. ඉතින් ඒ විදිහට අපි බලාගෙන යමු ඉස්සරහට කොහොමද මේ හම්බන්තොට උද්භිද උද්‍යානය ලස්සන කියලා. මේ එක ළඟ පිහිටලා තියෙන ගස් ටික ලංකාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලයේ සමුළුවේදී විවිධ රටවල නායකයන් තමයි හිටවලා තියෙන්නේ. ඉතින් අද වෙනකොට මේ ගස්වල සමහර ගස්වල පළදරලා තියෙනවා, සමහර ගස් ගොඩාක් ලොකු වෙලා තියෙනවා. ඉතින් අපි ඒ ටිකත් මේ විදියට බලාගෙන යමු. අපි මේ දැන් ගමන් කරන්නේ පතොක්කා මාංචලයේ ශාක පැත්තට. ඉතින් මේ පැත්තත් මාරම ලස්සනයි. මම ඔයාලට වෙනම වීඩියෝ එකකින් තමයි පතොක් ශාක ටික පෙන්වන්නේ. මොකද ඒක ලොකු අපසරියක තියෙන නිසා. ඉතින් අපි එතකම් මේ ටික බලාගෙන යමු. මම මේ පතොක් ශාක තියෙන වීඩියෝ එක ළඟදිම දවසක ඔයාලට ගේන්නම්. මෙන්න මේ විදියට නිස්කලංකව ඉන්න පුළුවන්. ඉතින් කුරුල්ලන්ගේ කීචි බීචි නාදය නම් නිමක් නැහැ. ඇත්තටම මාරම ලස්සනයි, හිත නිවන තැනක් කියලා මෙතන අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. මේක තමයි උද්භිද උද්‍යානයක තියෙන ආසියාවේ දිගම විලව මාවත කියලා කියන්නේ. ඉතින් ඇත්තටම මේක ගොඩාක් ලස්සනයි. මෙතන ගොඩක් අය ෆොටෝස් ගන්නවා. මාරම ලස්සනයි. මේක ගොඩක් දිගයි. ඉතින් ඔන්න සියඹල ගස් තියෙනවා මේ දෙපැත්තේ. එතන අපි ඉතින් ඔන්න සියඹලයකුත් අපිට හමු වුණා. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ ජැපනීස් ගාඩන් පැත්තට. ඉතින් මේ පැත්ත මාරම ලස්සනයි. මට නුවරඑළිය මතක් වුණා. රස්නයක් ඇත්තෙම නැහැ. පුදුම තරම් ලස්සනයි මේ ටික. ඉතින් අපි බලමු ඇයි මේක හදන්න යෝජනා වෙලා තියෙන්නේ කියලා. වියලි කලාපීය හා ආර්ද්‍ර ශුෂ්ක ශාක සංරක්ෂණය කිරීමට මෙන්ම වියලි කලාපයේ අප්‍රසිද්ධ ශාක පිළිබඳ අධ්‍යයනය කරන්නත් මේක යොදාගෙන තියෙනවා. ඉතින් ඊට අමතරව ඖෂධ ශාක, එතකොට සංචාරක කර්මාන්තය දියුණු කරන්නත් මේකේ ලොකු අරමුණක් කියලා කියනවා. ඉතින් මේකේ හැම සෙක්ෂන් එකකටම ලොකු ස්ටාෆ් එකක් ඉන්නවා. මේකේ ඕපන් ටයිම් එක උදේ 7:00 ඉඳලා හවස 6 වෙනකම් පුළුවන්. ඉතින් කිසිම කරදරයක් නැතුව හැමතැනම සිකියුරිටිලා ඉන්නවා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැතුව ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක් නැහැ. මේක ලොකු අපසරියක් නිසා. ඉතින් හැමතැනම සේවකයෝ ඉන්නවා, සිකියුරිටි එක ඉන්නවා. ඉතින් බය වෙන්න අවශ්‍ය නැහැ. ලස්සනට නිදහසේ අපිට මේක එන්ජොයි කරලා එන්න පුළුවන්. ජැපනීස් ගාඩන් එකේ ඇතුළට ගිහිල්ලා බලනකොට මාරම ලස්සනයි. විවිධ මල් වර්ග තියෙනවා. ඕකිඩ් වර්ග, ඇන්තෝරියම් වර්ග, ලස්සන ශාක වර්ග, මල් පිපෙන්නේ ශාකත් තියෙනවා. ඉතින් බලමු. මම මේකේ කියන්න ඕන විශේෂ දෙයක් තමයි මම කවදාවත් දැකලා නැහැ. ලස්සන බුලත් විශේෂයක් තිබුණා. ඔයාලට වීඩියෝ එකේ ඉස්සරහට ගියත් ඒකත් බලා ගන්න පුළුවන්.
මෙන්න මේක තමයි මම ඔයාලට කියපු බුලත් විශේෂය. මේකේ සාමාන්‍ය බුලත් කොලේ වගේ තමයි මැදින් කහ පාට තියෙනවා. ඉතින් ගොඩක් ලස්සනයි. ඒකත් මේ විදියට ඉස්සරහට බලාගෙන යනකොට ගොඩක්ම මනසට මාර රිලැක්ස් ලස්සන කොළ පාටක් ඒක ඇතුලේ තියෙනවා. ඉතින් මේ විදියට හැමතැනම ජල කරාම සවි කරලා තියෙනවා. ඉතින් එක එක සත්තු තමයි එක තැනක නායෙක් හිටියා. එතකොට තව තැනක වඳුරෙක් හිටියා. ඒ විදියට එක එක තැන්වල ඒ විදියට මේ කරාම ජල කරාම සවි කරලා තියෙනවා. ඉතින් අපිට ඒ වගේ වතුර බොන්න පුළුවන්. මෙන්න බලන්නකෝ මේ මල් ටිකේ ලස්සන. ඉතින් අපි මේව ගණන් ගන්න නැති වුණාට අපේ ගෙවල් වල තියෙනවා. ඒ වුණාට මේ විදියට එකම යායට ඉන්දුවට පස්සේ ඒ ටික ගොඩාක් ලස්සනයි. ඉතින් මාරම ලස්සනයි ඒ ටික. මෙන්න මෙතනින් යනකොටත් මේ පේන්නේ ජැපනීස් ගාඩන් එක. ඔන්න අපි ඊට පස්සේ ආවා මැයිමාර පැත්තට. මේකට කියන්නේ කහමාර කියලා. ඒකත් පාර දෙපැත්තේ ලස්සනට හිටවල දෙනවා. ඒ ටිකත් ගොඩාක් ලස්සනයි. ඔන්න අරලිය ටික තියෙනවා. අරලිය ටිකේ විවිධ පාට තියෙනවා. රතු පාට, සුදු පාට, කහ පාට, නොඑක් මික්ස් වෙච්ච පාට වර්ග ගොඩක් තියෙනවා. ඔය ඈතට පේන්නේ අරලිය යායක් තියෙනවා. ඇත්තට මේක ගොඩාක් ලස්සනයි. ඉතින් මල් පිපිලා තියෙනවා. මොකද අරලිය වලට අවුව ඕනේනේ. ඉතින් ඒ අවුව මේක හොඳටම තියෙනවා මෙතෙන්ට. ඉතින් ඒ විදියට වෙනම අරලිය යායක් තියෙනවා. ඒ ටිකට යන්න බෑ. මාරම සුවඳක් එනවා. ඉතින් මම එතන ටිකක් වෙලා හිටියා. ඔන්න ඒ විදියට අපි තව ඉස්සරහට යමු මොනවද මේකේ තව තියෙන්නේ කියලා. මම ඔයාලට කලින් සඳහන් කරානේ මේකේ තියෙන සමහර නෙමෙයි ගොඩක්ම මම්මාවත් නම් කරලා තියෙන්නේ ඒ ආශ්‍රිතව තියෙන ශාකවල නම් වලින්. ඉතින් මේකට කියන්නේ මලිත්තන් මාවත කියලා. අපි මේක ඇතුලෙන් ගියා. මේකට මලිත්තන් ගුහාව කියලා කියනවා. ඉතින් අපි මේක ඇතුලේ ගියා. ගොඩාක් ලස්සනයි. ඇත්තටම චූටි චූටි කිචිපිචි කුරුල්ලොන්ගේ සද්ද. එතකොට සමනල්ලු මේකේ ඉන්නවා. ඉතින් ඒ විදියට මේකෙන් ටික දුරක් තියෙනවා. අපි ඒකෙන් මෙහෙම එහා පැත්තටම ගියා. ගොඩක් දිගයි මේකත්. අරලිය මාවතෙන් එහා පැත්තේ තියෙනවා මෙන්න මේ විදියට පුංචි ළමයිට සෙල්ලම් කරන්න පුළුවන් විදියට පාක් එකක් හදලා. හැබැයි ඉතින් මේක තියෙන්නේ පොඩි ළමයිට විතරයි. අපි ඊට පස්සේ ටිකක් වෙලා කියන්නේ ගොඩක් මේකේ පයින් යන අමාරුයිනේ අක්කර 300ක භූමි භාගයක් තියෙන නිසා අපි ඉලෙක්ට්‍රික් කාර් එක තමයි ගියේ. ඉතින් ඒකේ ලොකු මිලක් නැහැ. මට මතක විදියට 1000 ගාණක් වගේ තමයි ගියේ. එක එක වාහන තියෙනවා. ඉතින් අපි හස්බන්ඩ් විමායි දෙන්න විතරක් ගිය නිසා පොඩි වාහනයක තමයි ගියේ. ඉතින් ඇත්තටම ඒකෙත් හොඳ ගයිඩ් කෙනෙක් ඉන්නවා. එයා අපිට හැමදේම තේරුම් කරලා දෙනවා. මේ විදියට මේ කාල සීමාවල මේ දේවල් උනේ කියලා. එයා අපිට ෆොටෝස් ගහන්න ඕන නම් එයා අපිට ඒ අවස්ථාව සලසලා දෙනවා වාහනේ නවත්තලා. ඉතින් ඇත්තටම ගොඩාක් හොඳයි මේ සේවක මණ්ඩලය. ඉතින් ඒ විදිහට මේ අපි ඉලෙක්ට්‍රික් වාහනෙන් ගිහිල්ලා තමයි මෙන්න මේ තැන් ආරම්භුවේ. අපි ඉස්සරහට මේ ටිකත් බලාගෙන යමු. මේ ටිකේ තියෙන්නේ විවිධ වැල් වර්ග. ඉතින් අපිට ගයිඩ් කියලා දෙනවා මෙන්න මේ විදිහට මේ වැල් වර්ග තමයි තියෙන්නේ කියලා. එයා කායක නවත්තලා අපිට මේ බලන්නත් දෙනවා ඒ මොනවද කියලා ළඟට ගිහිල්ලා. ඉතින් මේකට කියන්නේ මලිත්තන් වැව කියලා තව වැව් දෙකක් තියෙනවා. මාරම ලස්සනයි ඒකත්. මේකේ කිඹුල්ලෝ ඉන්නවා කියලා කිව්වා. ඔයාලා කවුරුත් අහලා තියෙනවනේ මූණ මල්. ඉතින් මූණ මල් වල ගෙඩි තමයි මේ තියෙන්නේ. මේක ටිකක් කාගෙන යද්දී නිකන් අර මොනවද කට නිකන් ලොක් වෙනවා වගේ. ඉතින් දෙකකට තුනකට වඩා කන්න බෑ. පොඩි රසකුත් තියෙනවා මේකේ. අඹුල් රසක් එක අමුතු පැන් රසකුත් තියෙනවා. ඉතින් අපිට දත් බෙහෙත් හදන්නේ මර මූණ මල් පොතු කියලා ගන්න. ඉතින් මේකෙත් තියෙනවා අපිට මේක නම් මම මේ ගෙදර ගෙනල්ලා මේ පොඩ්ඩ ඔයාලට පෙන්නන්න මේ වීඩියෝ කරේ. අපිට ගයිඩ් කරපු එයා හදලා දුන්නා. ඉතින් මේ ඒවත් තියෙනවා.
මේ විදියට අපිට මෙයා හැමදේම කියලා දෙනවා. ඉතින් මේ කියන්නේ මෙතන ඉස්සරහට යෝජිත වෙලා තියෙනවා කාන්තාරයක් හදන්න. මොකද ලංකාවේ කාන්තාර නැහැ. ඉස්කෝලේ ළමයිට මේ දේවල් බලන්න දැනටමත් ඉන්දිගස් රටේ ඉන්දිගස් මෙතන හිටවලා තියෙනවා. ඉතින් ඔය ඒ පිළිබඳ තමයි කියන්නේ. ඉදිරියට ඉතින් අපිට මේකේ ලස්සන කාන්තාරයක් බලා ගන්න දැක ගන්න පුළුවන්. මොකද මේ ලංකාවේ ළමයිට ඒව බලන්න නැති නිසා. ඉතින් ඔය විදියට මම ඔන්න ඒකත් ඔයාලට පෙන්නුවා.